සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. තරඟ 3කින් යුත් ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරඟාවලියේ ප්‍රථම තරඟය ලකුණු 6කින් පරාද වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ ශ්‍රී ලංකාව ගත් දුර්වල තීරණ සහ දුර්වල ප්‍රතිකරණය නිසා දෙවන තරඟයේ සියලු විස්තර මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක්ට ඒක බලන්න කියලා ආරාධනා කරනවා. දෙවන තරඟයට ක්‍රීඩා කළ හැකි හොඳම සංයුතිය දැක්විය හැකි මේ ආකාරයට. ඒ වගේම ඊයේ දිනේදී තරඟයේ වීරයා වුණේ ශතකයක් වාර්තා කළ සල්මාන් අලි අගා. ඔහු දෙවන තරඟය තුල සාර්ථක නොවේවි. නමුත් දෙවන තරඟයේ වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට සහ හුසේන් තලත් කියන ක්‍රීඩකයන් හටයි. පළමු පන්දුවාර 10 තුල අවම කඩලු 3ක්වත් දවා ගැනීම අනිවාර්ය දෙයක්. තරඟාවලිය පටන් ගැනීමට පෙරම මා පැවසුවා රෑන්කින් වලින් ඉදිරියට යාමට නම් මේ තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීම අත්‍යවශ්‍ය බව. ඉතින් ඊයේ ලැබූ පරාජය සමග අංක 4 සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අංක 5 දක්වා පහතට වැටුණා. පාකිස්තානය අංක 4 දක්වා උසස් වීම ලැබුවා. මෙහි අංක 1, 2 සහ 3 යන ස්ථානවල පිළිවෙලින් සිටින්නේ ඉන්දියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම්. ඉතිරි තරඟ දෙකම ජයගත්තොත් පමණයි ශ්‍රී ලංකාවට නැවතත් අංක 4 ලබා ගැනීමට හැකිවන්නේ. කාලයකට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම 5 දෙනා අතරට ආවේ. ඉතින් අංක 4 දිගටම ඉන්නවද? එහෙමත් නැත්නම් අංක 1ට යනවද කියන එක තීරණය කරන්න ඕනේ අපේ ක්‍රීඩකයෝ. ඒක අපිට දිය කරලා පොවන්න බෑ. ඊයේ පරාජය සමග පුහුණුකරු සනත් ජයසූරිය තරමක් කෝපකාරී ලෙස හැසිරුණු බවක් තමයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ. මේ තරඟාවලියට නව පුහුණුකරුවන් දෙදෙනෙක් පවා සහභාගී වෙනවා. තරඟ පරාජයන්ගේ වගකීම ක්‍රීඩකයන්ගේම විතරක් නෙමේ. දත්ත හරියට විශ්ලේෂණය නොකරන පුහුණුකරුවන්ගේද වගකීමක්. නව පුහුණුකාරීත්වයේ යටතේ පාකිස්තාන කණ්ඩායම කැපී පෙනෙන දියුණුවක් ඉදිරිපත් කරමින් සිටිනවා. ඔහු නමින් මයික් හේසන්. නවසීලන්ත ජාතිකයෙකු වන ඔහුට RCB කණ්ඩායමත් සමග වසර ගානක අත්දැකීම් තිබෙන නිසා නව අන්තර්ජාතික ක්‍රිකට් රටාව ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඔහු පවසන ආකාරයට ඔවුන්ගේ මීළඟ ඉලක්කය T20 ලෝක කුසලානය ජය ගැනීම බවයි පැවසෙන්නේ. පාකිස්තාන කණ්ඩායමත් නවකෙන් සමග හොඳ සම්මිශ්‍රණයක් ඇතිව පොසිටිව් ක්‍රිකට් එකක් ගහන විදිය අපිට උදාහරණ සහිතව දැක් ගන්න පුළුවන්. ඔවුන් දකුණු අප්‍රිකානු තරඟාවලියත් හොඳින් අවසන් කළා. එළබෙන තුන්කොන් T20 තරඟාවලියට පාකිස්තානු සුපිරි තුන්ගිරියව් ක්‍රීඩක ෂඩබ් ඛාන් කැඳවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහුගේ පැමිණීමත් සමග පාකිස්තානු T20 සංචිතය තවත් ප්‍රබල වේවි. කෙසේ නමුත් අපි ප්‍රාර්ථනා කරමු දෙවන එක්දින තරඟයේ ජය ගැනීමට අපේ කොල්ලන්ට හැකි වේවායි කියලා. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? දෙවන තරඟය කවුරු ජය ගනීද? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.